ඔන්න ඉතින් මම අද හස්බන්ඩ් එක්ක ෆුඩ් සයිකල් එකේ පොඩි රඟමක් යන්නයි යන්නේ. ඇත්තටම මම ලංකාවේ ඉද්දි නම් සයික්ලින් කරලා නැහැ. මේ ආවට පස්සේ තමයි ෆස්ට් ටයිම් මම ෆුඩ් සයිකල් එකක් try කරේ. මම හිතනවා මම ෂේප් එකේ යනවා කියලා. ගිහිල්ලාම බලමුනේ. අපි දෙන්නම යන්නේ මම ඉන්නේ ස්වීඩන් වල වෙස්ටරෝස් කියන සිටි එකේ. ඉතින් ෆුඩ් සයිකල් එකකින් සිටි එක කවර් කරන්න පුළුවන්. ඇත්තටම ලොකු සිටි එකකුත් නෙමෙයි. හැබැයි පොඩිවත් නැහැ. හැබැයි පුළුවන් විදිහට අපි හැමදාම එහෙට මෙහෙට යනවා. මොකද අපිට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකකින් යද්දී අපේම වියකල් එකකින් යද්දී බලා ගන්න බැරි ගොඩාක් ලස්සන තැන් පොඩි තැන් අපිට බලා ගන්න පුළුවන් සයික්ලින් කරනකොට පයින් යනකොට. ඉතින් ඒක නිසා අපි දෙන්න හිතුවා හවසට දෙන්න පොඩ්ඩක් සයික්ලින් කරමු කියලා. ස්පෙෂලි සමර් එකේදී වගේ හවසට රිලැක්ස් කරන්න ඇත්තටම හොඳයි. මෙහි ගොඩාක් ලස්සන තැන් තියෙනවා අපිට ඒ විදිහට යනකොට ඒ පොඩි පාරවල් වල යනකොට ලස්සන තැන් හම්බ වෙනවා. ඉතින් ලයිෆ් එක එන්ජොයි කරන්න රිලැක්ස් එකේ ඉන්න ලොකු දේවල් ඕනේ නැහැ. ඉතින් ඔය වගේ අපි දෙන්න කරන්නේ කොහෙට හරි ගිහිල්ලා කොෆි එකක් හදාගෙන මොනා හරි කන්න. මෙහි කියන්නේ ෆීකා. හැබැයි අපි කියන්නේ මොනවාද? ස්වීට්ස්, ෂෝට් ඊට්ස්. ඒ වගේ මොනා හරි අරගෙන අපි දෙන්න ගිහිල්ලා ඉතින් එන්ජොයි කරනවා. මම දැන් මේ යන්නේ ස්වීඩිෂ් සම හවුසස් වගේක් තියෙන තැනකට. හරිම ලස්සනයි. චූටි හවුසස් වගේක් තියෙන්නේ. හරිම කියුට්. ඒගොල්ලන්ට මිනි ගාඩන්ස් තියෙනවා. ඇත්තටම මේක ස්වීඩිෂ් විලාස් නෙමෙයි. විලාස් කියන්නේ ටිකක් මීට වඩා ලොකු දේවා. මේක සම හවුසස්. ඒ කියන්නේ සම සීසන් එකට ගොඩක් අය එයාලා අර ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ චේන්ජ් එකක් විදිහට ලයිෆ් එක එන්ජොයි කරන්න සමහරව ටිකක් දුර ඉන්න අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපාර්ට්මන්ට් ඇතුලේ ඉන්න අය වෙන්න පුළුවන්. අර පොඩි චේන්ජ් එකකට මේ වගේ සම හවුසස් වලට ඇවිල්ලා පොඩ්ඩක් ටයිම් ස්පෙන්ඩ් කරනවා. ඉතින් මේ තියෙන්නේ මේ වගේ හරිම කියුට් ලස්සන ස්වීඩිෂ් සම හවුසස් ටිකක්. මේ යන්නේ මම සෙමෙට්‍රි එකක් ඇතුලෙන්. දකුණු අත පැත්තේ තමයි සෙමෙට්‍රි එක තියෙන්නේ. බලන්නකො මේ සෙමෙට්‍රි එකේ ලස්සන. හරිම ක්ලීන්, හරිම ලස්සනයි. ඒගොල්ලෝ ගාඩන් එක මේන්ටේන් කරනවා. ඇත්තටම ඉතින් මේක සෙමෙට්‍රි එකක් කියන්න බෑ. නිකන් ඒකත් බොටනිකල් ගාඩන් එකක් වගේ. මම මේ ෆුඩ් සයිකල් ලේන් එකේ යන හින්දා මට ඒක ඇතුළ රෙකෝඩ් කරන්න බැරි වුණා. මට ඒක රෙකෝඩ් කරන්න නැත්නම් අමතක වුණා. නැත්නම් මට ඒක ඇතුළ පෙන්වන්න තිබ්බ. එච්චරට හරිම ලස්සනයි ඒක ඒ ලෑන්ඩ්ස්කේපින් කරන විදිහ. මේ පේන්නේ සයික්ලින් කරනකොට පේන ටික විතරයි. ඇතුළ හරිම ලස්සනයි.
මේ හරි අපිට යන ගමන් ලස්සන ඩෙක් එකක් දැක්කා. ඊට පස්සේ එතන බෙන්ච් එකක් තිබ්බා. අපි දෙන්න පොඩ්ඩක් නවත්තලා තිබහක් කවුත් බොන්න කියලා ගෙනාව පොඩි ඩ්‍රින්ක් එකක් තිබ්බා. ඒක බීලා එතන මට ෆොටෝ එකක් ගන්න ඕනේ වුණා. ඒකත් අරගෙන චුට්ටක් වෙලා ඉඳලා අපි දෙන්න ඊට පස්සේ ආයි යන්න පටන් ගත්තා. ඇත්තටම පල්ලම බහිනකොට හරි ලේසින් ෂෝක් එකට බැස්සට කන්ද නගින්නේ නම් මං හරිම අමාරුයි. මොකද මට පුරුදු නැහැ. පුරුදු හරියයි. හැබැයි තාම හරිම අමාරුයි ඒක කරන්න. මෙන්න මෙතන අපි දෙන්න මේ යන්නේ රෙසිඩෙන්ෂල් ඒරියා එකක් හරියෙන්. සාමාන්‍ය රෙසිඩෙන්ෂල් ඒරියා ඇතුලේ ෆුඩ් ට්‍රක් තියෙන්නේ නැහැ සෙන්ට්‍රම් වල. එහෙම තමයි තියෙන්නේ සාමාන්‍ය. මේක අපි හිතුවේ නැති. කොහොම හරි ෆුඩ් ට්‍රක් එකේ තිබ්බේ Thai food. ඉතින් අපි දෙන්නත් පොඩ්ඩක් එතනට ගිහිල්ලා ප්‍රයිසස් බලලා හිතුණා ඉතින් එතනින් ඒගොල්ලෝගෙන් Thai fried rice එකක් ඕඩර් කරනවා කියලා. අපි රස බලන්නත් එක්ක Thai fried rice එකකුත් ඕඩර් කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දෙන්නගේ දවස ගත වුණේ. සයික්ලින් කරලා, එන්ජොයි කරලා, ලස්සන දේවල් ටිකක් බලලා කොහොම හරි ඉතින් ආයිත් අපාර්ට්මන්ට් එකට ආවා. ආයිත් මොකක් හරි වීඩියෝ එකක් අරගෙන එන්නම්. Thanks for watching. God bless you all.